අවුලක් ඇවිත් සිටින ඔබ ඉතා හොඳට ආදායම් මාර්ග ලැබපු ව්‍යාපාරයක් කළා. ටිකෙන් ටික හැටි ඔක්කොම නැත්තටම නැති වෙලා ගිහලා දැන් ඔබ නායකයෙක් වෙලා. ඔබගේ ව්‍යාපාර කරන ස්ථානයේ අඩි 21ක් ඈතින් අඩි 7ක් ගැඹුරට මිනි ඔලුවක් වලලලා කොඩ වෙන කරලා වටේ ඊඩම වටේ මිනි අලුව එහෙලා තියෙනවා. ඒක බලපෑම නිසා තමයි ඔබට මේ වෙන්න වෙලා තියෙන්නේ. අද රාත්‍රියේ ඒ ඔබේ භූමියේ තියෙන ශූන්‍යම් බලය විනාශ කරලා ඔබට නැති වෙච්ච සෑම දෙයක් නැවත උන්වහන්සේ ලබා දෙන්නට යනවා. මම සාත්‍රකාරයෙක් නෙවෙයි, පේනකාරයෙකුත් නෙවෙයි. මගේ දෙවියන් වහන්සේගේ හඬ හරියට කෙස් ගහට ඇහෙනවා මට. ඒක හේතුව. මම දැකලත් මේ අය නෑ, දැකලත් නෑ. මම හිතන්නේ අද වෙන්නේ නැති කොහෙන්ද ආවේ? රාගම. අද ප්‍රථම දාන්න ආවේ. ඔව් හොඳයි. කොහොමද මන් දන්නේ මේවා? දෙවනාසගේ මග පෙන්වීමේ. ඈ? දෙවනාසගේ මග පෙන්වීමේ. දෙවියන් වහන්සේගෙන් දන්නවා. හොඳයි. දෙවියන් වහන්සේ තුල ඉන්න අයට පොඩි වෙනවා දෙන්නේ නැහැ. ඒ නිසා අත්අල්ල ගන්න බාල ඔක්කොම පොඩි ළමයි හිටා. ලොකු පොඩි වෙනයක් කරලා තියෙන්නේ. ඒකේ බලය බින්දිනවා මේ වෙලාවේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔක්කොම නැගිටලා උන්වහන්සේට ස්තුති කරන්න. ජීවමාන යේසුස් වහන්සේගේ ලේවල බලයෙන්. ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් මේ කොඩි වෙනේ බන්ධනේ ශූන්‍යමේ මිනි අලුවල බලය. යේසුස් වහන්සේගේ නාමයෙන්. ජීවමාන යේසුස් වහන්සේගේ ලේවල බලයෙන්. මේ කොඩි වෙනේ බන්ධනේ ශූන්‍යම මන්ත්‍ර ගුරුකම් මේ භූමියෙන් මේ නිවසෙන් මේ ව්‍යාපාරයෙන් මේ කඩවලින් ස්වාමීන් ඉදමෙන් ඒ නිවාස වලින් අස්සක් මුල්ලක් නැර බැලියටයක් ගණන යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදාස් වන්දාන කරනවා. වතුර එකක් කෙනෙක් මට යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් දැන් ඒ භූමියේ තියෙන යක්ෂ බලවේග විනාශ වෙලා කොඩි වෙන බලවේග විනාශ වෙලා කොඩි වෙන කරපු ආයතනයේ පත්තට යක්කු නැවත යනවා. ජීවමාන යේසුස් වහන්සේගේ පවිත්‍ර නාමයෙන් ජීවමාන යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් නැගිටවන්න යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් ජීවමාන යේසුස්ගේ නාමයෙන් ස්වාමීන් වහන්සේ සම්පූර්ණ මොදලා නිදාස් කළා. වහන්සේගේ ලේවල බලයෙන් ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් නිදාස් වෙන්න යේසුස්ගේ නාමයෙන් අද කුසල කියන්නේ යේසුනේ අපෝ නිදාස් කරා දිසුදේ මහිමය. ඔබ කලින් දැනගෙන හිටියා දැන් බිෂොප්තුමා තුලින් එළිදරව් කළා මග පෙන්නුවා නිවසට කරපු දෙයක් සම්බන්ධ. දැන් ඔබ මේ කාරණා ගැන කලින් දැනන් හිටියාද? දැන් හිත හැමතිස්සෙම කිව්වා මේ මොන හරි දෙයක් අපිට කරලා තියෙන අවුරුදු 3ක් විතර වෙන්නේ. අවුරුදු 3ක් විතර වෙනවා. මම කියන්නේ මගේ හිතට කතා කරනවා. ඔව් මේක දැනිලා. මේක නිසා ස්වාම පුරුෂාසනීප වුණා, ඔයාසනීප වුණා. තව හැමෝම කිව්වා මේක ලෙඩක් නෙමෙයි, ඕගොල්ලන්ට කවුරු හරි මොන හරි කරලා කියලා. පාලකතුමා යාඥාකදව වැටුණා. ඒ කියන්නේ යක්ෂයාගේ බන්ධනවල ඒ කොඩිනවල බල දැන් විනාශ වෙලා තියෙන්නේ. තේරෙනවද? දැන් ඒ නිසා දැන් ඔයාගේ ඇඟට ඒ සහනය දැනෙනවද? ඔව් දැනෙනවා. දැනෙනවා. හරි. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මා දෙවියන් වහන්සේට අනික වාරයක් ස්තුති ප්‍රශංසා කරනවා. දෙවියන් වහන්සේ අපිට තුල සිටින නිසා මං කිසිදාක බය වෙන්නේ නැහැ. Amen. Praise God.